ඈතින් ලොකු සද්දයක් ඇහෙන්නේ. තේමිසාගේ කටහඬ වගේ. තේමිසාගේ ලබ්බට කවුරු හරි අත තියනවද? වැඩේ ටිකක් බරපතල පාටයි. කොහොමද ආරච්චිලා? ආරච්චිලැත්තෝ? ආරච්චිලැත්තෝ? ආරච්චිලා? කොහොමද ආරච්චිලා? කොහොමද පිනා? පිනෝ? මේනම මැනිකේ අපේ මැනිකේ මේනම කෝබල ආරච්චිලා උන්නාන්සේ? ආරච්චිලා උන්නාන්සේ කියනවා කොටුවක් පනින්න. මොකද්ද බලතෝ කිව්වේ? කොටුවක් පනින්න? දැන් ඔය පැනලා තියෙන කොටුව මදිද? එහෙම කොටුවක් නෙමෙයි අපේ මැනිකේ. කාගේ හරි ලබු ගෙඩියක් නැතිවලා ඒකට රාජකාරී කරන්න කොටුවක් පැත්තට ගියා. හම්මෝ. දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉන්නේ. මං හිතුවෙම මේක මොකක් හරි වැරදි වැඩක් කරලා කියලා ආයෙමත්. මොකද්ද මැනිකේ ඉනවා කිව්වේ? වහපිය කට. ඔයාගෙන වල ගිහිල්ලා ආරච්චිලා උන්නාන්සෝ පාණ්ඩිතකම් යන්න හදනවා. අනේ මැනිකේ දන්නවනේ මං ඕවට නෑ කියලා. මොනවද බලතෝ නැත්තේ? මං කිව්වා අපේ මැනිකේ ඔය කොටු පැනින්නලට. මං දන්නවා බල. තොට කොටුවක් නෙමෙයි රවුමක්වත් පැන ගන්න බැරි බව. ගිහිල්ලා හොයාගෙන වල ආරච්චිලා උන්නාන්සේ. ඒ මිනිහාට කිව්වද ගවල් බහය කරලා ලින් ගන්න බැරි මට මේ උන්දව හොයාගන්න. මොකද පිනෝම කිව්වේ? නෑ අපේ මැනිකේ මං කියුවේ ඉතින් උන්නාන්සේගේ රාජකාරී කරන්න උන්නාන්සේ ගෙයින් ගෙට යන්න එපාය. ඉතින් කියන්නේ අපේ මැනිකේ ඒ ගියාම ගෙදර ඇඳේ පෑදුරේ ඉඳලම තියෙන අඩුපාඩු හොයලා බල මිනිස්සුන්ට පිහිට වෙනගෙන අපේ උත්තමයාගේ රාජකාරිය. අනේ පිනෝ උඹත් පටන් ගත්තද බල උන්නාන්සේට පදපරිච්ච කරන්න? අනේ එහෙම එකක් නෙමෙයි මැනිකේ මං උන්නාන්සේගේ ගුණ නෙවෙයි කියුවේ. අනේ කටවාගෙන ගොහිල්ලා එක්කනවර උන්නාන්සේ කොහොම නවතියන් ඔබ දන්නවා ඕක මගේ හේනේ තිබිච්ච ලොකුම ලබු ගෙඩිය ඔකප්ටි මාදියාපිය බොල මම තොට ආපහු කියන්න තියාපිය බිම ඒයි බලා දෙන්නට මම මේ අන කරන්නේ වරෙව් දෙන්නම වලව්වට එන්න කිව්වේ උඹලා දෙන්නට මොය ලබ්බත් උස්සගෙන කොයි ගුබ්බෑ මේ රින්ගලා තෝයි තමුසි මේ එන්නේ? අම්මා මේ හදිසි රාජකාරියක් කරන්න ගිහින් එන ගමන් මැනිකේ රාජකාරිය හදිසි හින්ද වෙන්නේ නැති සරම කන පිට ඇඳගෙන ඇවිල්ලා තියෙන්නේ. මැනිකේ මේ මගේ රාජකාරී වෙලාවේ ගමේ උන් ඉස්සරහා මගේ රෙස්පොට් එක නැති කරන්නේ නැතුව යන්නයි කිව්වේ වලව් ඇතුළට. වරෙව් දෙන්නම මෙහාට කිව්වා මහලා වරෙව් දෙන්නම මෙහාට කියාපියෝක බිම දැන් කියාපිය තොපි දෙන්න මොකද මේ ගම දෙවනත් වෙන්න කෑ ගහගෙන දුවන්න තියාගත්තේ කියලා. අනේ ආරච්චි ලුන්නාන්සේ මේක මගේ හේනේ තිබිච්ච ලොකුම ලබු ගෙඩිය හොරකම් කරගෙන දුවන්න ඇදුවා. අපේ ගෙදර උන්නේ දරුවෙක් හදන්නා වගේ අතගගා හදපු ලබු ගෙඩියනේ මේක. මං කොහොමද මේක මුට ගෙනියන්න දෙන්නේ? මම නොදන්නවයි ඒ ගැන. ඒ ගෙදර උන්ද හරි දක්ෂයිනි ඔය අත ගන්න වැඩේට. ආරච්චි ලුන්නාන්සේ කොහොම ටක්කෙටම ඒක දන්නේ? ඒ වයින් දැන් වැඩක් නෑ. ඈ බොල පිංගුත්තරයෝ. කියාපිය කාගේද මේ ලබු ගෙඩිය? මගේ අපේ හඳුරුවනේ. කෝ එකක් කියාපිය මගේද අපේද? මං කිව්වේ මගේ අපේ හඳුරුවනේ. යකෝ මේකට අමු කැවිලද බොල? එකක් කියාපිය තොගේද අපේද? මේක කියන්නේ බොරු අපේ හඳුරුවනේ. මේක මගේ අස්පනා පිටමයි මේ ලබ්බ කඩාගත්තේ. මගේ හේනේ. ඇත්තද බොල මේක මේ කියන්නේ? ඇත්ත කියාපිය නැත්තම් මං තෝ දඬු කඳේ ගහනවා බොල.
මං කියන්නේ ඇත්ත හාමුදුරුවනේ. මේක තොගේ වෙන්නේ කොහමද? තොට කොහෙද තියෙන්නේ කියාපිය බලන්න හේනක් හරි එළවලු කොටුවක් හරි. ඒකනේ අපේ හාමුදුරේ මූට කිසිම දෙයක් නැහැ. මේක මගේ හේනෙන් කවා ගන්නවා මං ඇහැටම දැක්කා. තෝ හොරකම් කළාම අදිවට මෙතන තව බින්නත් ඇද බානවා. තෝට මගෙන් සමාවක් නෑ බොල. මෙහාට වර. තෝව මං අද දඬු කඳේ ගහනවා. කො මේ පිනා? පිනෝ! එහාට වර. ඕ වැඩක් කරගන්න තියෙන වෙලාවටමයි මේකත් අන්තරස් දාන්න වෙන්නේ. තේමිසෝ බොට පුළුවන් ද මෙන්න මේකව මේ දඬු කඳේ ගහන්න. මේ කොන්දේ අමාරුවත් එක්ක මට පාතලක් කිසි දෙයක් කරන්න බෑ නෝ. අනේ ආරච්චිල මහත්තයෝ මං කොහොමද දන්නේ ඕක ආම්බම් කරන්න. අම්මපා මේ පිනා මේකව අල්ල ගන්නම බෑනේ වැඩක් තියෙන වෙලාවට. තේමිසෝ මෙන්න මෙතනින් වාඩි වෙලා කකුල් දෙක දාපන් මෙන්න මේ කස්සට. මම උඹට කියලා දෙන්න මේක කරන හැටි. ආරච්චිල හාමුදුරනේ අන්න අරු ලබ්බරන් දුවනෝ. කීරි අප්පට බල්ලෝ පෙනපු කිව්වලු. දැන් ඉතින් මොකද කරන්නේ? මේක මේ අතුරා තරන්න ඔය පැන්නේ. මේ මැනිකේ පිනා උන් එකෙක්වත් නැහැ නෝ අදිස්සියක් වුණාම. දැන් ඉතින් තෝ ඔහම හිටු. මං ගොහිලා අරුවා කුදලාගෙන එනකම්. මෙතන මේ වැල ඉන්නක් වගේ අඬන්න තියාගත්තා. ඔබ දන්නවනේ හින්ගෙතනෝ මම යුක්තියට වැඩ කරන මිනිහා. මට ඔය අපට පෙන්වන්න බෑ. අර අහිංසකයන් නැති බැරි කමට පොඩි හොරකමක් කරා කියලා ඒකව මරාගෙන කන්න හදනවා. මූට එහෙනේ තව අනම්මනම් තියෙනවනේ. අරකගේ දරුමල්ලොත් මොනවා හරි කන්න බොන්න එපා. නැද්ද මං අහන්නේ? එහෙම කියලා මේ මිනිහට මෙච්චර ලොකු දඬුවමක් දෙන්න ඕනේ දාරච්චිල මහත්තයෝ. අනේක උන්ද කපාගෙන තියෙන්නේ මේ අද්දකින් අතපත ගාලා ලොකු කරගත් එකනේ ආරච්චිල මහත්තයෝ. මං නොදන්නවා ඉතින් හින්ගෙතන ඔය ගැන. උඹ අතපත ගාවොත් ඉතින් ඕන එකක් බලන් ඉඳිති ලොකු වෙනවනේ. අනේ ආරච්චිල මහත්තයෝ අන්න කොහම අරු අල්ලන් වරේ නැත්තම් මට මෙතන මැරෙන්න වෙනවා මේක ඇස්සේ හිර වෙලා. කාට උඹ මගේ රාජකාරියට බාධා කළොත් දඩුවම් තව වැඩි වෙයි තේමිසෝ. අනේ ආරච්චිල මහත්තයෝ කියන තැනකට වඳින්නම් මට මගේ මිනිහව නිදහස් කරලා දෙන්න ආරච්චිල මහත්තයෝ. කට වහගෙන හිටු බල මම රාජකාරිය කරනකම් මම මේ රාජකාරිය කරනකම් ඔබ කුස්සියට ගිහිල්ලා තේ කාට එකක් මක් කරහන්කෝ. එතනෝ තෝ වෙල්ල වැහුම් කණ්ඩද බල මගේ මුහුණ දිහා බලාගෙන ඉන්නේ. මං දෙයක් අනකොලොත් ඒක කරාපිය මගේ අකා ආවේශ නොකර. හින් එතනෝ ඔය හොඳ අකුරු මුලක් ඇති ඒකිනුත් කෑල්ලක් කපලා ගනි. අනේ ආරච්චිල මහත්තයෝ මාව මේකේ නිදහස් කරාන්කෝ. නිදහස් කරනවා බොල නිදහස් කරනවා. එතකන් ඔය කටවාගෙන හිටු. ඔක්කොටම ඉස්සලා අරුව අල්ලගෙන උගේ යතුරු අරන් එන්නත් එපා. බම එතකන් මගේ රාජකාරියට බාධා නොකර හිටු. සේරටම කලින් මම අරකිට අර හකුරු මුල තියෙන තැන පෙන්නලා මගේ සරම හරි පිට ඇඳගෙන ඉන්න ඕනේ. එතකන් හිටුවම
Ladies and gentlemen, that was a typical act of what would happen in a village setting. And a special thank you to our proud sponsors for making this possible.